යෝ කොහමද එහෙනම් අදත් අපි යන් අලුත් වීඩියෝ එකකට අපිත් එක්ක හැමදාම සෙට් වෙලා ඉන්නේ උන්ට ආදරේ පුළුවන් වෙලාවට අපි එනවා පුළුවන් විදියට ටිකේ අමාරුයි පොඩ්ඩක් රස්සාවත් එක්ක නිල් රජින නැති වුණා ඇත්තටම ගැන කතා කරන්න ඕන පොඩ්ඩක් මුලින්ම ලංකාවේ ඉංග්‍රීසි ශාස්ත්‍රයට ලොකු දෙයක් කරපු කෙනෙක් දැක්ක කට්ටියගේ ආතල් ටික දැක්කා කට්ටිය ඒකත් ආතල් එකට අරන් බලන්න වීඩියෝ එක දිගටම බලන්න ස්කිප් කරන්න නැතුව වීඩියෝ එකේ තියෙන ඔක්කොම ටික කට්ටියගේ ආතල් ටික එන වැඩේ පටන් ගමු. ඒ නපුරා හිනාවෙන් පාමුපෙමේ ආදරේ පන රූපේ ඉඩෝර පුරේ නවාර නපුරුකමක් තියෙන්නේ. ඔයාගේ කුමාරය. ඇයි මෙච්චර හිනාව ලස්සන? ලස්සන නයිද කියලා ඉතින් දන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ මේ. අපිට කියාවෙන්න පුළුවන්. අම්මට හොඩු සිවන්නේ. මේ ඉෆෙක්ට් දාන්න තියෙන්නේ මොකේද මං TikTokද? TikTokද නැත්තම් අනේ මන්ද නේද? TikTok එකේ තියෙනවත් නැහැ. TikTok එකේ තමයි ඇත්තනේ. TikTok එකේ තමයි ඇත්තේ. නැත්තම් මොකක් හරි ඔය ඇති එඩිටර් එකක් මොකක් ගෑස් දෙක ගියාද? කින්දරක් දාලා පලිගන්න හිත වියරු පලිගන්න ඕනේ මේ වගේ උන්ගේ. පෙරලගෙන කන්න ඕනේ මුං. අය කරන්න එපා යකෝ. දැන් බැලුවම අපි විතරයි සාමාන්‍ය ජීවිත ගත කරන්නේ. ඔව්. මුන් ඔක්කොම නයි පොලොංගු ගාවට ඒ උගම නයි පොලොංගු වගේ තමයි. නැවතිලා ඔබිරුව පියුනාට ඔබිරුව මගේ හදේ සැඟ සරත් මාමගේ පවුල නේද මේ? සරත් මාමගේ පවුල ලලනේ. හැතින්නියා කොණ්ඩේ ඔල්ලනවා වගේ. වැඩක් නෑ අපි අපේ ගැන කතා කරමු. මැනික උඹත් හරියට අර කඩෙන් ගන්න ඩේටා කාඩ් එකේ ඉතුරු රුපියල වගේ බං හිමිකමක් තිබ්බත් කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා මන් දන්නවා බං. ගොඩ ඉතිරිච්ච සතුට අරන් නාවාට මා එක්ක ඒ හින්දන් නෑ තරහ දවසට දැනුණා. ඔව් කොමු දනකොල කපලා දාලා කන්නේ කියන්නේ දාගෙන ඉන්නේ. එන්නද ඉගි පානා මම අසවිදියට ලිටල් කොස්ටා රැබෝ එනකොට මම සාලෙන් නෑ මගේ හිතවල් සම් එන්නම් මම දම් ලස්සන රුවරන් මට නුඹේ ඇස් දෙක මට සුගල බඩ කැප්ෂන් එක මැටි කොස්ටා ලෑලි කොස්ටා මොකද මේ තිරියම්මගේ නයිටියක් කරනකොට පපුවට ගහන්නේ උඹ කොහමද හරියටම කියන්නේ කිරියම්මගේ ඕන්නේ ඉතින් ඌ ඒ උට එල්ලක් ගන්නවා ඉතින් අවුලක් නැහැ ලස්සනයි ඈ නේ නැද්ද? ඔයාව මතක් නොවෙච්ච එක දවසක් මුගේ කටහඬ පට්ට ගොරෝසුයි නේ පොඩි උනා लड़की थी जिसे मैं ගොඩ කාලෙකින් නේද? මාව කාලෙකින් නම් තමයි මල්ලි මේ ඔබ දන්නේ නැහැ කේස් එක දැන් මෙතන ඉස්කෝලේ පටන්ගෙන ඇත්තේ දැන් අඩන්න එපා ලංකා බැංකුව එක ගනුදෙනු කරන එකත් එපා වුණා ඔබේ ජාතියේ පහන්ට ඩයිනේ අපේ බලන්න කොච්චර ලස්සනයිද කියලා උඹලා hina වෙන්න බෑ වගේ මිනිස්සුන්ට මිනිස් ගාන්ට වැඩේ කරනවා බලන්න මට මේක වගේම ඌරු කෙටයක් තිබ්බ පොඩි කාලේ පේන්නේ හරිද ඇත්ත දිහර කතා කරපන් මිනිස් දතුරට 1998ක ඒ වගේ වෙබ්සයිට් පාරක් වා ගිහිල්ලා තියෙනවා. ඔව් හරිද? අපිට දැන් මොකද කරන්නේ පොලිසියට කියන්න වෙනවා. ඔව් දැන් Google එකේ අයිතිකාරය එනොත් අපිට Google එකේ අයිතිකාරය Google එකේ අයිතිකාරය කවුද Google එකේ අයිතිකාරය තමුගේ දෙන්න මට අම්මට හුඟක් බඩගිනි මල ගෙදර ගිහිල්ලා ආපහු යන්න අද දවල්ට කැම ටිකක් කාලා යන්න කිව්වා දෙන්න අරන් වැඩේ පුතේ පටන් අරන් පත්තු වෙලා his funeral උඹ ලෝකෙට කවුරු වුණත් මං ආයේ ෆොටෝ ෂූට් එක ඒ හැබැයි ඒක නම් චාටර් එක නෑ අතරම තිබුණා ඒක දකින්න කියනවා කැමරාවට ලස්සන ෆොටෝ ෂූට් එකක් ලස්සනයි හැබැයි ඒ සිරාවට මුන්නේ මේ
මිනිස්සයාගෙන තාදව ගන්න ඕනේ. මල ගෙදර අවධානය ගන්න ගිහින් රටටම බලු වෙලා ගියා. මිස් වර්ල්ඩ් 1080p මිස් වර්ල්ඩ් 144p. අරක කොල්ටි වැඩි කරාම මේකට apa මිනිස්සු රියල් ලයිෆ් එකෙත් කොච්චර රඟපානවද ඇත්ත බං හැමෝම කුහක නොවී සුබපතමු. ඒකට ජීවිතේ එක්වරක් පවණ හිමි වෙන මිස් තියුණර සම්මානය ලැබුව ඔබට අපගේ වුණු තාට පහ වෙලා තියන්නේ මොකද Karo sasar. Em pahar deh no. Roll nih dong. Ini mungkin badannya nih udah kata-kata badannya udah kau rutek dan nih jangan tahu badannya itu. Tapi ada peluang itu mau video kayak ledal pengen. ගෙනනකොට එහෙම කියන්නේ දැන් බලන්නකො අපේ ජීවිතේ හරිම ඒකාකාරීනේ උදේ නැගිටිනවා ඔෆිස් එකෙන් ලෑස්ති වෙනවා ඒකත් බොනවා අතර වෙන දැන් මොන හරි කරනවා ඔෆිස් යනවා වැඩ කරනවා හවසට මහන්සි ගෙදර එනවා ආයෙ හවසට දෙකක් හම්බුනොත් බොනවා නැත්නම් ගෙදර යනවා ආයෙ වොෂ් එකක් දා ගන්නවා ආයෙ අතර දැන් මොන හරි කරනවා කාලේ වෙරලා විනාඩි 5ක් විතර ෆෝන් එක බොනවා කියලා ඕක ඉතින් ඔච්චර පුදුම දෙන්න වෙන්න දෙයක් නෙවෙයි. ඇහුවාම බය වෙලා ඇඟ හිර වෙట్లా යන වාක්‍යයක් කියපන්කෝ. සඳුනි. ඒක වාක්‍යයක් නෙවෙයි නමන්නේ උතු. ටීචර් අම්මා. හැබැයි ඇඟ නෙවෙයි ඇට හිර වැටෙන්නේ. තමයි රටේ ඉන්න ඊළඟ ජනාධිපති. වව්. එතුමා තමයි. මොකද මෙතුමාගේ නන්දේ පුතා මගේ යාළු මාළු මහත්තයා. පොඩින්ට ඒකයි. හරි එලා ඥා වෙන්න හොඳ නෑ. නෑ පුළුවන් දන්නේ නෑ කොහොමද මොනවා වෙයිද දන්නේ නෑ කිව්වම ඉවරයිනේ දන්නේ නෑ. ඉන්නුන්ට සැප වැඩි. ඒ කාලේ කාපු කට්ට දන්නේ අපි විතරයි. පොඩි අවුලක් තියෙනවා ඒ කාලේ කලීෆා හිටියද? ඒ දන්නේ මම. දැන් නැත්තම් මේ කාලේ පොඩි ෆෝන් එකක්. බනි සලුද්ද? ඔව්. කොහොමද දන්නේ? අත්දැකීම. බනිස් ගැන විතරද අත්දැකීම? නැහැ ඕන දෙයක් ගැන අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඒක ඕන දෙයක් ගැන අත්දැකීමෙන් කියන්න පුළුවන්. සංආවි කියලා යන්න. කුහක නොවි අගේ කරන්න. කුහක වෙවි අගේ කරන්න. අගේ නොකර කුහක වෙන්න. කුහක කරලා අගේ වෙන්න. කියලා. එලගිරි අයියෝ ආ ජීනේ දිරම කරන්න. ඔයාගේ බරෙන් කිලෝ 50ක් අඩු වුණාම බර කීයද? මචං මගේ බරෙන් කිලෝ 50ක් අඩු වුණාම මචං රින 5ක් විතර එනවා. Subscribe kalau nonton dan menggila subscribe karena video kita like dan jangan yang bye bye jangan lupa untuk saranai opo toma.